අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. මෙහාට නම් වෙලාව හවස 3:00 විතරලා. මම මේ පොඩි දෙයක් කියන ගත්තේ අපි අපේ බබාව දාන්න ඩේකියා සෙන්ටර් එකකට ඇප්ලයි කරලා ඒක ටිකක් දුර එකක්. ඊට පස්සේ අපි මෙතන අපේ ළඟ කිට්ටුවේ තියෙන ඇපාර්ට්මන්ට් එක කිට්ටුවේ තියෙන ඩේකියා සෙන්ටර් එකට ඒකේ ඉන්න ඩිරෙක්ටර් ප්‍රින්සිපල් ඩිරෙක්ටර් එකට අපි කතා කරන්න ගියා. එතනදී මට මම දැක්ක විශේෂත්වයක් තමයි අපි මේ ෆින්ලන්තේ කිසියම් ආයතනයකට අපි කියන මොනවා හරි විස්තරයක් දෙනවා නම් ඒක දෙන්න ඕන එකපාරයි. ඒ පළවෙනි පාරෙන් අපි ඒ දත්ත ටික යාලා විධිමත් ඩේටාබේස් එකකට ගත්තට පස්සේ ඒ දත්ත ඔස්සේ එයාලට අවශ්‍ය තැන් වලදී ඒ ඩේටා ඇප්ලයි කරනවා. දැන් මේ දවස්වල මට ඔය නිවුස් වලින් අහන දකින්න දෙයක් තමයි අපේ ගරු ජනාධිපතිතුමා කියනවා දත්ත සම්බන්ධ ගැටලුවක් තියෙනවා කියලා ලංකාවේ. ඇත්තටම ඒක අපිටත් පේනවා. මොකද ලංකාවේ හරිම සිස්ටම් හරිම විදිහේ සිස්ටම් තාම බොහොමයක් තැන්වල හැදිලා නැහැ. ඒ ගන්න ඩේටා වල ලොකු පරස්පරතාවයන් තියෙනවා. දැන් මෙහිදී අපි ෆින්ලන්තයට ඇවිල්ලා අපේ සම්බන්ධව යම්කිසි ස්ථානයකට අපි දත්ත ලබා දුන්නාට පස්සේ එයාලා ඒ දත්ත අදාළ සියලුම ස්ථාන හරහා සම්බන්ධීකරණයක් ඉන්ටර්කනෙක්ට් වෙලා තියෙනවා. එතෙන්දී අපිව ඩේකියා සෙන්ටර් එකකට ගියාට පස්සේදී එයාලා අහන්නේ අපි එක්කෝ නම නැත්නම් බාරකාරයාගේ නම නැත්නම් අපි RP කාඩ් එක කියලා කියනවා මෙහි ෆින්ලන්ඩ් වල අපිට විශේෂයෙන්ම අපිට ලබා දෙන ඩෙන්ටිටි එක වගේ කාඩ් එකක් නැත්නම් පොලිස් කාඩ් එක. ඒ ඔස්සේ යාලා දන්නවා මව පියා නැත්නම් බාරකාරුගේ නම, දරුවාගේ නම, ඒ සියලු දේම යාලා දැනුවත් වෙලා තියෙනවා. අන්න ඒක තමයි මේ දත්තවල නියම ප්‍රයෝජනය. යාලා හරියට මේ දත්ත අරගෙන ඒ දත්ත නියම දත්ත පද්ධතීන් වල ස්ථාපනය කරලා ඒ අවශ්‍යතාවයන් අනුව යාලා ඒ දත්ත පාවිච්චි කරනවා. ඉතින් අපිටත් ඒක හරිය පහසුවක්. මොකද අපි යන ආයතන වලට අපි තියෙන ඩොකියුමන්ට් දිගාර ඒවා කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට යාලා දන්නවා එකපාරක් මේ ඩේටා ගත්තට පස්සේ මේ ඩේටා කොහොමද සුරක්ෂිතව තබා ගන්නේ සහ යාදාළ ආයතනවලද ඒවා ශ්‍රේණිගත කිරීම කරලා යාදාළ වැඩ කටයුතු පහසු කරලා දෙන්නේ කියලා. ඉතින් මේ සිස්ටම් හරියට හැදුනොත් තමයි රටක් උනත් ඉදිරියට යන්නේ. ඒ පණිවිඩය තමයි අද මම ඔයාලට ගෙන යන්න උත්සාහ කළේ. ඉතින් දත්තවල වැදගත්කම තියෙන්නේ අන්න එතනයි. නැතුව දත්ත ටිකක් එකතු කරලා ඒක නිකන් Excel sheet එකකට ගොඩ කර මේ දාලා ගොඩ ගහලා දිවුවා කියලා කවදාකවත් අපිට අවශ්‍ය වෙන දේවල් කරගන්න බැරි නම් ඒ දත්ත එකතු කිරීමේවත් ඒ තබා ගැනීමේවත් ඒ දරන වියදම්වත් ඒ නඩත්තු කිරීමවත් කිසිම වෙලාවක ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. එහෙනම් බොහොම ස්තුතියි. ෆින්ලන්තයේ තවත් විස්තර අරගෙන අපි පළමුණ ගෙහෙන් එනවා මේ Story of a Family YouTube නාලිකාව. බොහොම ස්තුතියි.